හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් අදත් එකතු වෙන්නේ Farm and Pet Talk YouTube channel එකත් එක්ක. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගන්න බැරි වුණා ඇත්තටම කිව්වොත්. ඉතින් හේතු ගොඩක් තියෙනවා මාර විදියට බිසි ඉතින් මොනව කරන්නද? ඉතින් ඔන්න අද වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලට මෙන්න මේ මාළුවා ගැන අයිඩියා එකක් ගන්න සහ ඇයි මෙයාව ලොකු කරගන්න බැරි. මම දන්නවා YouTube එකේ ගොඩාක් වීඩියෝ තියෙනවා මෙයාගේ බෞද්ධය ගැන ගොඩාක් එක්ස්ප්ලেইন කරලා මං කියන්නේ ඒව නෙමෙයි. මේන් රීසන් ටිකක් මං කියනවා මෙයා ලොකු කරගන්න පුළුවන් සහ ඇයි ලොකු වෙන්නේ නැත්තේ කියලා. ඉතින් Farm and Pet Talk channel එක subscribe කරලා මට support එකක් දෙන්න පුළුවන් නම් ඔයා channel එකට කැමති නම් ඉතින් මට support එකක් දෙන්න. අපි යන් වීඩියෝ එකට. මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ. ඔයාගේන මාළුවා අවුරුදු ගාණක් එකම size එකේ ඉන්නවා. ඔයාලා දැකලා ඇති. ඉතින් ඕක ඔයාට නෙමෙයි හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් මෙන්න මේකට සාධාරණ හේතු තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලම මේ කෝයි මාළුවා ගැන පොඩියට දල අදහසක් ගමු. දන්නේ නැති කෙනෙක්ට දන්නවනම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම පළවෙනියට කියන්නම් size එක ගත්තොත් සෙන්ටිමීටර් 61ක් 91ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 61ක් 91ක් කියන්නේ මෙයා සාමාන්‍යයෙන් ඔයාලා නිකන් අඩි වලින් බැලුවොත් අඩි 2මාරක් 3ට වැඩි මාළුත් ඉන්නවා. ඉතින් අපි මේ මාළුවා ගැන කතා කරොත් ඔරිජින් එක ජපාන්. ඉතින් ජපාන් කියන්නේ ජපාන් කොයි කාෆ් කෙනෙක් කියන්නේ මාර වැලියබල් මාළුවෙක්. ඉතින් එයාට තියෙන ප්‍රයිස් එකේ ඉඳලා ක්වොලිටි එකේ ඉඳලා ලොකු කතාවක් තියෙනවා. එකක් මතක තියාගන්න. කොයි කියන්නේ කාෆ්ලන්ට. ඉතින් ඒකේ පාට වේරියේෂන්ස් කලර් පැටර්න් ඔය වගේ ගොඩක් ෆීචර්ස් එකතු කරලා අපි මාළුවට ක්වොලිටි එකක් දීලා මාළුවගේ ඩිමාන්ඩ් එක ප්‍රයිස් එක ඔය ඔක්කොම වැඩි කරලා තියෙනවා. ඉතින් ඒක දැනගන්න. එතකොට මේ මාළුවෙක් සාමාන්‍යයෙන් අවුරුදු 25ත් 50ක් අතර කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයා හිතනවා ඇති ඔයාගේ ගෙදර ওই පොඩි ටැංකියේ දාලා මෙයාව එච්චර කල් තියාගන්න පුළුවන්ද කියලා. බෑ, ඇත්තටම බෑ. ඒකට අවශ්‍ය සාධක තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඉතින් කලින් කිව්වා වගේ මෙයාලට මාළු ලොකු වෙන්නේ නැති මේ මාළු ලොකු වෙන්නේ නැති ප්‍රධාන හේතු පහක් ඉස්සෙල්ලම කියලා ඉන්න. ඉස්සෙල්ලම කියලා ඉන්න කලින් අපි එකින් එක යමු. ඒක වැඩි හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ස්මෝල් ස්පේස් කියන්නේ ඇත්තටම කුඩා ඉඩක්. ඔයාලා දන්න වෙදිනේ මාළුවෙට අවශ්‍ය වෝටර් ක්වොන්ටිටි එකක් තියෙනවා. ඉතින් අවශ්‍ය මාළුන්ට අවශ්‍ය වතුර ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි එක තමයි මාළුවට අවශ්‍ය ජල ප්‍රමාණය නැති එක. ඉතින් මතක තියාගන්න පළවෙනි එක ඔයා ඒ මාළුවගේ ප්‍රමාණය සහ වර්ගය සහ මාළුවට අවශ්‍ය වතුර ප්‍රමාණය දෙන්නේ නැහැ. ඔයා කියන්නේ ප්ලේටියෙක් ගත්තොත් ඒ ප්ලේටියට අවශ්‍ය ජල ප්‍රමාණය සහ කාෆ් කෙනෙක් ගත්තොත් ඇත්තට මේ කාෆ්ට අවශ්‍ය ජල ප්‍රමාණය ගොඩක් වෙනස්. ඉතින් අන්න ඒක තේරුම් ගන්න. ඔයා මාළුවෙක් ගෙනනවා නම් ඒ මාළුව ගැන පොඩ්ඩක් ස්ටඩි කරන්න. ඔයාට ෆියුචර් එකට ඒ මාළුව ගොඩක් ලොකු කරගන්න ඕන නම් ඔයා ඒක ගැන ස්ටඩි කරන්න. ඉතින් හදන්නම් වාලේ ලස්සනයි අරකයි මේකයි කියලා ලොකු ගණන් දීලා මාළු ගෙනල්ලා ඔයාගේ පොඩි ටැංකියට දැම්මට ඒ මාළුන්ට කොච්චර හොඳ කෑම දුන්නත් ඔයාට ඒ මාළු ලොකු කරගන්න බෑ. ඉතින් මෙන්න මේ සාධක එකින් එකට කම්පෙයාරින් ඒ කියන්නේ මේ පොඩ මැච් වෙනවා. ඉතින් ඔයාට මෙන්න මේ සාධක වලින් ඔයාට හොඳ ලොකු ඉඩක් දීලා හොඳ ලොකු වතුර දීලා පුවර් නියුට්‍රිෂන් ඒ කියන්නේ ක්වොලිටි නැති කෑම දුන්නොත් මාළුව ලොකු වෙයිද? හොඳ වතුර තියෙනම් සාමාන්‍යයෙන් කෑම නැතත් මාළුව කෙට්ටුයි දිගයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාළුවෙක් පොඩක් දික් වෙන්න බලනවා. මොනවා හරි කාලා තියෙන දෙයක් කාලා. ඉතින් ඒ වුණාට අර ක්වොලිටි එකට ලොකු කරගන්න බෑ. ඉතින් මේ ඔක්කොම සාමාන්‍යයෙන් එකිනෙක සම්බන්ධ වෙවි යන්නේ. ඉතින් මතක තියාගන්න අනිවාර්යෙන් ස්මෝල් ස්පේස් ඔයාගේ මාළුව සහ මාළුවගේ වර්ගය අනුව අනිවාර්යෙන් එයාට අවශ්‍ය ජල ප්‍රමාණය දෙන්න ඕන. මම ටක් ගාලා කියන්නම්. ඉතින් වීඩියෝ එක දිග්ගස්සන්න ඕනේ නැහැ. ඉතින් පුවර් වෝටර් කන්ඩිෂන්, පුවර් වෝටර් ක්වොලිටි. ඒ කියන්නේ කොච්චර වතුර ප්‍රමාණයක් තිබුණත් වැඩක් නැහැ. එයාට අපි දෙන්න ඕන වතුර ක්වොලිටි එක. ඒ කියන්නේ ඔයා දන්නවා ඇමෝනියා වැඩි වුණාම මාළු ලොකු වෙන්නේ. ඒ වගේම තමයි මේ වතුර එක ක්වොලිටි තියෙනවා. ඉතින් මේ වතුර ක්වොලිටි ඒවා බලන්න ඕන පිරිසිදු ජලය. මාළුව කොයි වෙලේත් පවත්වගෙන යන පිරිසිදු ජලය. ඉතින් මේ පිරිසිදු ජලය ගුණාත්මක තත්ත්වයේ වතුර ඒවා ගොඩක් වැදගත් වෙනවා ඔයාගේ මාළුවට.
ඒ තමයි පළවෙනි එක ඉඩකඩ, දෙවෙනි එක වතුරේ තියෙන ක්වොලිටි එක. එතකොට low quality fish food. ඕකේ. ඒ කියන්නේ බාල තත්වයේ කෑම. බාල තත්වයේ කෑම සහ නියුට්‍රිෂන්, low nutrition. ඔයා දෙන පෝෂණය බලපානවා අනිවාර්යෙන් මාළුවා ලොකු වෙන්න. තුන්වෙනි එක. ඔන්න මම හතරවෙනි එක කියනවා ඕවර්ලෝඩින්. මම ඕවර්ලෝඩින් කිව්වේ නෑනේ. ඕවර්ලෝඩින්. ඕවර්ලෝඩින් කියන්නේ ඔයාගේ ටැංකියේ එක මාළුවෙක්ට ඇත්තටම ලොකු වෙන්න ඉඩකඩ ඇති. දෙන්නෙක්ට ලොකු වෙන්න ඉඩකඩ හොඳටම ඇති. හැබැයි ඔයා මේන්ලි ෆෝකස් කරන මාළු දෙන්න ඉන්න ටැංකියට තව පොඩි පොඩි මාළු ලොකු ලොකු මාළු අනම්මනම් හැම මාළුම ගෙනල්ලා ඕකේ ඕවර්ලෝඩ් කරොත් අර ඔයා හිතන් ඉන්න කාෆ් ඉන්නව නේද? ජීවිතේට ලොකු වෙන්නේ නැහැ. එයාගේ ලයිෆ් ස්ටයිල් එකට ලොකු තර්ජනයක් වෙනවා ඕවර්ලෝඩ් මාළු. එතකොට ඒ දෙන්නගේ විතරක් නෙමෙයි අනිත් මාළුන්ගේත් වර්ධනය බාල වෙනවා ඕවර්ලෝඩ් මාළු නිසා. ඉතින් ඒක කරන්න එපා. දෙවැනි එක තමයි කූල් වෝටර්. මොකද්ද මේ කූල් වෝටර්? ඔයා දන්නවද සෙල්සියස් අංශක 23යි 25යි අතර කාෆ් කෙනෙක්ට බෙස්ට් වෝටර් කන්ඩිෂන්. එහෙම නැත්නම් හොඳම වතුර ක්වොලිටි එක තියෙන්න ඕන උෂ්ණත්වය මෙන්න මේ උෂ්ණත්වය. එතකොට ෆැරන්හයිට් වලින් ගත්තොත් 73යි 81යි. ෆැරන්හයිට් 73ක් 81ක් වගේ අතර තමයි අනිවාර්යෙන් වෝටර් ක්වොලිටි එක තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ තත්ත්වෙන් වෝටර් ක්වොලිටි එක අනිවාර්යෙන් තියාගන්න. අනිවාර්යෙන් මාළුන්ට හොඳ කෑම දෙන්න. ඒ වගේම තමයි ඕනවට වඩා ඔයාගේ ටැංකියට මාළු දාන්න එපා. පුව වෝටර්. පුළුවන් නම් ෆිල්ටර් එකක් යූස් කරන්න. ෆිල්ටර් එකක් යූස් කරන්න බැරි නම් වතුර හතරෙන් තුනක් වතුර අයින් කරලා ඉතුරු වතුර රීෆිල් කරන්න. පුළුවන් නම් සතියකට පාරක්, සති දෙකකට පාරක්වත්. අනිත් එක තමයි ලොකු වෙන මාළු ගෙනල්ලා චූටි චූටි ටැංකි වල දාන්න එපා. ඉතින් කවදාවත් ඔයාට ලොකු කරගන්න බෑ. ඔයා හිතනවා නම් මේ ටැංකියේ මම ටිකක් ලොකු වුණාම ලොකු ටැංකියකට දානවා කියලා. ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් නෑ. එතකොට මේ මාළුවා ලොකු වෙන්න ගන්න කාලය අපරාධයක් ඇත්තටම. ඒ පොඩි ටැංකියේ ඒ මාළුවා එච්චර ලොකු වෙනවා කියන්නේ එයා තව ලොකු ටැංකියක හැදුනම් ඒ කාලෙම ඔයාට ඒ වගේ ඩබල් ඒ මාළුවා ලොකු වෙලා. ඉතින් මේ වගේ මිස්ටේක් කරගන්න එපා. ඇත්තටම මාළුවෙක් හදනවා නම් එයා ගැන අයිඩියා එකක් ගන්න. අයිඩියා එකක් අරගෙන හදන්න. ඉතින් අද කිව්වේ කාෆ් මාළුවෙක් ලොකු වෙන්න නැත්තේ ඇයි මෙන්න මේ ප්‍රධාන කරුණු ටික. ඉතින් මතක තියාගන්න small space, poor water condition, low quality food, overloading and cool water. cool water වල දාන්න එපා. සාමාන්‍යයෙන් cool water වල මාළු දාන්නේ නැහැ. ඉතින් ඒක මම දන්නවා. ඉතින් ඒ කියන්නේ ගොඩාක් අඳුරු ස්ථානයක ගොඩාක් කූල් එක තියෙන ගස් ගොඩාක් වැඩි තැනක ඔයා මාළු ටැංකියක් හැදුවොත් ඒක තමයි ප්‍රශ්නෙකට බලපාන්නේ. ඉතින් පුළුවන් නම් පොඩ්ඩක් විවෘත ස්ථානයක හදන්න. අවුව එහෙම පොඩ්ඩක් වැටෙන සෙල්සියස් අංශක 23යි 25යි කියන්නේ සාමාන්‍ය මීඩියම් හීට් එකක් තියෙන. ඉතින් ඒක බැරි නෑ ඔයාට මේන්ටේන් කරන්න. ඉතින් මෙන්න මේ වගේ පොඩි කරුණු ටිකක් මම කිව්වේ. හැබැයි පොඩි වුණාට කරුණු ටික මේ ටික තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔයාගේ මාළුවා ලොකු වෙන්නේ නැත්තේ. ඉතින් මේකෙම අනිත් පැත්ත කරොත් මේකෙම හොඳ දේවල් ටික කරොත් ඔයාට වගේ මාළුවා ලොකු කරගන්න පුළුවන්. ඒක නිසා මම ආයෙත් කියනවා ලොකු වෙන මාළු ගෙනල්ලා චූටි චූටි ටැංකි වල දාලා බලන් ඉන්න එපා. ලොකු වෙනකන් ඊළඟ මාළු ටැංකියට රීප්ලේස් කරන්න. කවදාවත් ඒ මාළු ලොකු වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා. ආයි වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මේ වැරදි කරන්න එපා. පුළුවන් නම් මේ කිව්ව ටික හරි දේවල් ටික කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාගේ මාළුවා ඉක්මනට ලොකු වෙයි.